උතුම් වූ බලකාර තෙජකාර නම්බුකාර ගම්භාර අප්පච්චිගේම පිහිටයි. සුබම සුබ දවසක් වේවා ඔබ හැම දිනාටම. අද දරුවනේ මා මේ වීඩියෝ එක කරන්න සිටුවේ මේ මාතලේ ප්‍රදේශයේ දරුවෙක් විසින් ප්‍රශ්නයක් යොමු කරලා තිබ්බා. මෑණියනි මාගේ බිරිඳ මේ වෙනකොට වරන් හිමි කෙනෙක් පුංචියට දෙවොලක් කරගෙන යනවා. නමුත් මෑණියනි මාගේ බිරිඳගේ දෙවොලේ ගැඹුරුම් මාලාව අඩුයි. සතියට එක්කෙනෙක් පමණයි පැමිණෙන්නේ. මේට යම්කිසි හේතු සාධක බලපානවද කියා. ඔව් පුතේ අනිවාර්යෙන් දැන් මම දන්නේ තමන් මුල ඉඳලම ගුරු ඇසුරක් ලබාගෙන තමන් මේ වරම් පරිස්සාව පරික්ෂා කරගෙන තමන්ගේ මේ දෝෂ හඳුනාගෙන ඒවට කටයුතු කරාද නැද්ද කියන එක මම දන්නේ නැහැ. නමුත් දරුවනේ අනිවාර්යෙන් තමන්ගේ එක්කෝ දෙවොල එහෙම නැත්නම් තමන්ගේ භූමියේ දෝෂයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ මේ ගැඹුරු මාලාව යම් කිසි කෙනෙක් සිර කරලා වෙන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ පුතේ ඒ වගේ ගැටලු පවතිනවා එහෙම වුණාම. ඉතින් මගේ දරුවනේ තමන්ට හැකිනම් ඒ කියන්නේ තමන් නියපිති පරිදි ගුරු ඇසුරක් ලබාගෙන තමන්ගේ මේ දෝෂ හඳුනාගෙන ඒ දෝෂවලට කටයුතු කරගන්න. මොකද පුතේ දැන් මේ දරුවා කිව්වෙත් මෑණියනි කොළඹ ප්‍රදේශයටත් ගියා අපි දෙවොලකට. නමුත් මාගේ ප්‍රශ්නෙට නම් නිසි පිළිතුර ලැබුණේ නැහැ කියලා. ඔව් දරුවනේ අනිවාර්යෙන් නියමිත ගුරු ඇසුරක් ලැබුණා නම් අද ওই තත්ත්වේ නැහැ තමන්ට. අනිත් කාරණාව වන්නේ පුතේ තමන් ගුරු ඇසුරක් නැතුව වරමක් පරික්ෂා කරගන්න නැතුව ආවට ගියාට තමන් යම්කිසි ස්ථානයකින් තමන්ට වරම් මාලාවක් තියෙනවා කිය පමණින් තමන් මේ දෙවොල් ඉදි කරගෙන වැඩ කරගෙන යන්න එපා පුතේ. පළමුවෙන් කරන්න ඕනේ තමන්ගේ මේ වරම කුමක්ද? වරමට එන්නා වූ දෙවි දේවතාවන් කවුද? ඥාතියා කවුද කියලා හඳුනාගෙන වැඩ කටයුතු කරන්න ඕනේ. එහෙම නැතුව මේ හිතුමතේට දෙවොල් කරගෙන ගිහලා පුතේ ටික දවසක් යනකොට තමන්ගේ මේ දෙවොල් වල වැඩ කටයුතු අඩාල වෙනවා. ඉතින් ඒ නිසා තමා කියන්නේ තමන්ට මං හැමදාම තමන්ට වරමක් කියලා දන්නවා නම් දැනගත්තට පස්සේ නියමිත ස්ථානයකට ගිහිල්ලා තමන්ගේ මේවා නිවැරදිතාවයෙන් කරගෙන යන්න. අනිත් කාරණාව වන්නේ පුතේ තමන් දැන් මේ දෙවොලක් කරනකොට ඒ වගේම දැන් තමන්ට නියමිත ගුරුවරයෙක් ලැබුණා නම් තමන්ගේ වරම් පරිස්සාවේ ඉඳලා තමන්ගේ දෙවොල විවර කරගෙන තමන් ඒ කටයුතු කරන තෙක් ඒ ගුරුවරයා තමන්ව අතහරින්නේ නැහැ. තමන්ට ඒ කටයුතු සියල්ල කරලා දීලා තමයි ගුරුවරයා අයින් වෙන්නේ. තමන් අනිවාර්යෙන්